Hi guys, සුබසක් ඔයාලා හැමෝටම ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් SL Max මදු YouTube channel එකට. ඉතින් Bybit video series එකේ අද අරගෙන ආවේ තුන්වෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එකෙන් Bybit account එකක් create කරගෙන ඒ account එක සාර්ථකව verify කරගන්නේ කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකෙන් Bybit virtual visa card එක හදාගෙන ඒ card එකට USDT එහෙම නැත්නම් cryptocurrency top up කරන්නේ කොහොමද කියලාත් කතා කරා. ඉතින් ඔයාලා තාමත් Bybit account එකක් නැත්නම් ඒ වගේම Bybit virtual visa card එකක් නැත්නම් කලින් videos දෙක බලලා ඒවා ටික් කරගෙන ඉන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ Bybit physical visa card එක ලබා ගන්න කොහොමද කියලා. ඉතින් මේ කාඩ් එකේ තියෙන ප්‍රධානතම වාසිය තමයි අපි ගාව තියෙන ක්‍රිප්ටෝකරන්සි ලේසියෙන්ම අපේ අතට ගන්න පුළුවන් වෙන එක. මෙතනදී මේ කාඩ් එක භාවිතා කරලා ATM එකකින් ඔයාලා ගාව තියෙන ක්‍රිප්ටෝකරන්සි ශ්‍රී ලංකා රුපියල් විදිහට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා කාඩ් පේමන්ට් කරන හැම තැනකදීම මේ කාඩ් එක යූස් කරන්න පුළුවන්. ඉතින් තවත් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක යන කලින් කියන්නේ ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒ වගේම අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙතනදී ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ Bybit app එක open කරගන්න. open කරගත්තට පස්සේ මෙන්න මේ asset option එක click කරන්න. ඊට පස්සේ මෙතනදී my card click කරන්න. ඊට පස්සේ මෙතනදී ඔයා මේ වෙද්දි හදාගෙන තියෙන virtual Bybit visa card එක බලා ගන්න හම්බ වෙනවා. දැන් ඔයාලා මෙතනදී මෙන්න මේ my cards option එක click කරන්න. ඊට පස්සේ මේ විදිහේ අලුත් interface එකක් open වෙනවා. මෙතනදී ඔයාලා visa physical යටතේ තියෙන get card button එක click කරන්න. මෙතනදී අපි මේ වෙද්දි හදාගෙන තියෙන virtual visa card එක සහ අපි දැන් හදාගන්න යන physical visa card එක බලා ගන්න හම්බ වෙනවා. ඉතින් දැන් මෙතනදී මෙන්න මේ apply now button එක click කරන්න. ඊට පස්සේ මේ විදිහේ අලුත් interface එකක් open වෙනවා. මෙතනදී උඩින්ම ඔයාගේ Bybit physical visa card එක බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඊට පල්ලෙහින් ඔයාගේ Bybit physical visa card එක apply කරන්න ඔයාගේ information වගේක් ඉල්ලනවා. මෙතනදී ඉස්සෙල්ලාම ඔයාගේ name එක දෙන්න ඕනි. ඉතින් ඔයා මෙතෙන්ට දාන නම තමයි ඔයාගේ Bybit physical visa card එකෙත් පෙන්වන්නේ. ඉතින් ඒ නිසා මෙතෙන්ට ඔයාගේ නම හරියටම දෙන්න. ඉතින් දැන් මෙතනදී මේ auto select වෙලා තියෙන මගේ නමේ වාසගම මම ඒක වෙනස් කරගන්නවා. ඉතින් ඔයාලටත් මෙතනින් name එක වෙනස් කරගන්න ඕන නම් මෙන්න මේ edit button එක click කරලා name එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට අවශ්‍ය විදිහට name එක වෙනස් කරගත්තට පස්සේ confirm දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ address එක දාගන්න ඕනි. දැන් ඔයා මෙතනදී මෙන්න මේ address option එක යටතේ තියෙන set button එක click කරන්න. ඊට පස්සේ මෙතනදී ඔයාගේ address එකට අදාළව details ටිකක් fill කරගන්න තියෙනවා. මෙතනදී ඉස්සෙල්ලාම country එක select කරගෙන ඉන්න ඕනේ. ඒකට ඔයා මෙන්න මේ arrow එක උඩ එකපාරක් click කරන්න. මෙතනදී countries ගොඩක් බලා ගන්න හම්බ වෙනවා. දැන් ඔයා මෙන්න මේ උඩ තියෙන search bar එකේ ශ්‍රී ලංකා කියලා search කරලා ලේසියෙන්ම ශ්‍රී ලංකාව select කරගන්න. ඉතින් ඊට පල්ලෙහින් තියෙන මෙන්න මේ option එක ඔයාලා fill කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක optional option එකක්. ඉතින් ඊටත් පල්ලේ option එකේ ඔයාගේ address එක දාන්න ඕනි. ඉතින් මෙතන ඔයාගේ address එක දාන line තුනක්ම දීලා තියෙනවා. ඉතින් ඔයාගේ ගෙදර address එක පොඩි address එක ගන්න මෙන්න මේ පළවෙනි line එකේම ඔයාගේ address එක දාගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ගෙදර address එකක් ටිකක් දිග address එකක් නම් line 1 එකට අමතරව line 2 සහ line 3 එකත් use කරන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන address එක දෙද්දී ඔයාගේ සම්පූර්ණ address එක හරියටම දෙන්න. ඉතින් address එකක් දාගත්තට පස්සේ ඊට පල්ලෙහෙන් තියෙන මෙන්න මේ city කියන option එකට ඔයාලා අයිති city එක දෙන්න. ඉතින් ඊට පල්ලෙන් තියෙන postal code කියන option එකට ඔයාලා ඊට උඩින් දාගත්තු city එකට අදාළ postal code එක දෙන්න. ඉතින් ඔයා අයිති city එකේ postal code එක ඔයා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් Google එකේ ඔයා අයිති city එක සමග postal code කියලා search කරලා ලේසියෙන්ම ඒ code එක හොයාගන්න. ඉතින් ඊට පල්ලෙන් තියෙන මෙන්න මේ edit reason කියන එකේ කිසිම දෙයක් fill කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ දාගත්තු details ටික හරියද කියලා double check කරලා බලන්න. ඊට පස්සේ මෙන්න මේ පල්ලෙන් තියෙන confirm button එක click කරන්න. ඉතින් දැන් ඔයාලට මෙතනදී ඔයාලා දාගත්තු address එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පල්ලෙන් මේ විදිහට set pin කියලා option එකක් තියෙනවා. මෙතනදී ඔයාගේ මේ visa card එකට pin number එකක් දාගන්න ඕනි. ඉතින් ඔයා මේ visa card එක භාවිතා කරලා ATM එකකින් සල්ලි ගද්දී මෙන්න මේ pin number එක තමයි භාවිතා කරන්න ඕනි. ඉතින් මේ pin number එක දාගන්න මෙන්න මේ set button එක click කරන්න. ඉතින් මෙතෙන්ට ඉලක්කම් 4ක pin number එකක් දෙන්න ඕනි. ඒ වගේම මේ දෙන pin number එක ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මොකද මේ pin number එක ඔයාලට අමතක වුණොත් ඔයාලා කවදාවත් මේ visa card එක භාවිතා කරලා ATM එකකින් සල්ලි withdraw කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මෙතෙන්ට ඔයාලා කැමති pin number එකක් දාගන්න පුළුවන්. ඒ වගේම මේ දෙන pin number එක දෙපාරක් දෙන්න ඕනි. ඉතින් ওই දේවල් ටික තමයි මූලික වශයෙන් කරගන්න තියෙන්නේ. ඊළඟට තියෙන්නේ payment process එක. ඉතින් මේ Bybit visa card එකේ delivery free එක විදිහට $5ක free එකක් අය කරනවා. ඉතින් මේ ගාන තමයි දැන්ට තියෙන total free එක. මේක සමහර විට ඉස්සරහදී වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයා මෙතනදී මෙන්න මේ apply button එක click කරන්න. ඊට පස්සේ මෙතනදී ඔයාගේ address එක confirm දානවා. ඔයාලා මෙතනදී confirm දෙන්න. ඊට පස්සේ මෙතනදී payment process එක open වෙනවා. මෙතනදී මේ තියෙන $5ක free එක ඔයාගේ Bybit card එකේ මේ වෙද්දි තියෙන dollars වලින් නෙවෙයි කැපෙන්නේ. ඒකට ඔයාගේ වෙනම ඔයාගේ crypto account එකේ dollars තියෙන්න ඕනේ. ඒ dollars වලින් තමයි මෙතන free එක කැපෙන්නේ.
ඉතින් මේ වෙද්දි ඔයාගේ ක්‍රිප්ටෝ වොලට් එකේ USDT පහක් නැත්නම් ඔයාලට පුළුවන් මෙතන තියෙන මෙන්න මේ ඩිපොසිට් ඔප්ෂන් එක කරා මේකෙම ඉන්න P2P ඒජන්ට් කෙනෙක්ට සල්ලි දීලා USDT පහක් ලේසියෙන්ම ගන්න පුළුවන්. මේ ක්‍රමයට අමතරව පුළුවන් ඔයාගේ Binance එකේ තියෙන USDT Bybit එකේ ඔයාගේ ක්‍රිප්ටෝ වොලට් එකට ට්‍රාන්ස්ෆර් කරලා ඒ හරහා වුණත් මෙතන පේමන්ට් එක කරන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමයට වඩා මේක ඉන්න P2P ඒජන්ට් කෙනෙක් කරා USDT ගන්න එක ලේසි නිසා මම මේ විදිහ කියලා දෙන්නම්. හරි ඉතින් දැන් අපි කතා කරමු Bybit එකේ ඉන්න P2P ඒජන්ට් කෙනෙක් කරා අපිට අවශ්‍ය USDT ප්‍රමාණය ගන්න කොහොමද කියලා. ඉතින් මෙතන ඔයාලට P2P ඒජන්ට්ලා කිහිප දෙනෙක්ම පෙන්නනවා. ඉතින් මෙතන මට මේ වෙලාවේ පෙන්නන සෙට් එක නෙමෙයි ඔයාලට පෙන්නන්නේ. මෙතන සරින් සැරේ ඉන්න කට්ටිය මාරු වෙනවා වෙනස් වෙනවා. ඉතින් මෙතනින් ඔයා කෙනෙක් තෝරගද්දි බලන්න ඕනි දේවල් කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි මේ වෙලාවේ කවුද ඔන්ලයින් ඉන්නේ කියලා බලලා ඉන්න. ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ මේ නම ගාව තියෙන කොළපාට ඩොට් එකෙන්. ඉතින් මෙතන ඉන්න සමහර අයගේ ඔයාලට බලා ගන්න පුළුවන් නම ගාව කොළපාට ඩොට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ ඔන්ලයින් ඉන්න අය තමයි ඒ පෙන්නන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ අයගේ මේ වෙලාවෙම ඔයාලට අදාළ ක්‍රිප්ටෝ ටික එහෙම නැත්නම් USDT ටික buy කරගන්න. ආයි මෙතනදී P2P ඒජන්ට් කෙනෙක් තෝරගද්දි බලන්න ඕනි දේ තමයි එයාලා දාලා තියෙන එයාලගේ ලිමිට් එක. ඉතින් මෙතනදී අපිට අවශ්‍ය නේ ඩොලර්ස් 5ක ප්‍රමාණයක් මිලදී ගන්න නිසා ඩොලර්ස් 5කට අදාළව ලිමිට් එක තියෙන P2P ඒජන්ට් කෙනෙක්ව තෝරගන්න ඕනි. ඉතින් මම මෙතනදී මෙන්න මේ දෙවෙනි හරිය ඉන්න P2P ඒජන්ට්ව තෝරගන්නවා. මොකද එයාගේ ලිමිට් එක පෙන්නන්නේ රුපියල් 1000ත් 5400 ගානකුත් අතර ලිමිට් එකක්. ඉතින් මට මෙතනදී අවශ්‍ය වෙන්නේ USDT 5ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ රුපියල් 1500 ගානක තමයි මට USDT අවශ්‍ය වෙන්නේ. ඉතින් මම buy කරන්නේ USD 5ට යන්නේ රුපියල් 1500 ගානක්. ඉතින් ඒ නිසා මට මේ ඒජන්ට්ගෙන් මට අවශ්‍ය ක්‍රිප්ටෝ මුදල් ටික buy කරන්න පුළුවන්. ඒ වගේම ඒ ඒජන්ට් මේ වෙලාවේ ඔන්ලයින් ඉන්නවා. ඉතින් දැන් ඔයාලා කරන්න ඕනි ඔයාලට ඕනි P2P ඒජන්ට් තෝරගත්තට පස්සේ මෙන්න මේ තියෙන කොළ පාට buy බටන් එක ක්ලික් කරන්න. ඉතින් මම මෙතන වීඩියෝ එක රෙකෝඩ් කර ඉද්දිම මම සිලෙක්ට් කරන් හිටපු P2P ඒජන්ට් වෙනස් වුණා. ඉතින් මෙතන දැන් බලා ගන්න හම්බෙන්නේ වෙන ඒජන්ට් කෙනෙක්. හැබැයි ඉතින් කිසිම ගැටලුවක් නැහැ. මොකද එයාගේත් අවම ලිමිට් එක රුපියල් 1000යි කියලා පෙන්නනවා. ඒ වගේම මේ වෙලාවේ එයා ඔන්ලයින් උත් ඉන්නවා. ඉතින් ඒ නිසා මම මෙතනදී ඒ P2P ඒජන්ට් තෝරගන්නවා. ඉතින් මේ විදිහට ඔයත් P2P ඒජන්ට් කෙනෙක්ව තෝරගත්තට පස්සේ ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕනේ මෙන්න මේ with crypto කියන ඔප්ෂන් එකට ස්විච් වෙන්න. ස්විච් වුණාට පස්සේ ඊට පල්ලෙහෙන් ඔයාලට buy කරන්න අවශ්‍ය USD ගාන type කරන්න ඕනේ. ඉතින් අපිට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ USD 5ක් නිසා ඔයාලා මෙතන 5ක් කියලා දාගන්න. ඊට පස්සේ පල්ලෙහෙන් ඔයාලා මේ P2P ඒජන්ට් USD 5ක් buy කරන්න එයාට ගෙවන්න ඕනේ මුදල බලා ගන්න හම්බෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ ටික පල්ලට එන්න. පල්ලට ආවට පස්සේ මෙන්න මේ P2P ඒජන්ට් ගේ terms and condition ටික ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාලා මේ order එක confirm කරන්න කලින් මේ ටික හොඳට කියවලා ඉන්න. ඉතින් මෙතනින් සාමාන්‍යයෙන් හැමෝම කියන්නේ එකම ටික වගේ තමයි. මෙතනදී මෙයාලා ලොකුවට මෙන්ෂන් කරන්නේ ඔයාලා මෙතනදී මේ P2P ඒජන්ට් ඔයාලා සල්ලි පේමන්ට් කරද්දී ඔයාලගේම ඔන්ලයින් බැංකින් එකක් කරහා තමයි සල්ලි ගෙවන්න ඕනි. ඒ වගේම මෙතනදී ඔයා පේමන්ට් කරන ඔයාගේ බැංක් account එක ඔයාගේම account එකක් වෙන්න ඕනි. ඒ කියන්නේ ඔයාගේ නම තියෙන බැංක් account එකක් වෙන්න ඕනි. ඒ වගේම මෙතනදී ඔන්ලයින් බැංකින් පේමන්ට් එක කරද්දී රීමාර්ක් වල සහ ඩිස්ක්‍රිප්ෂන් එක ක්‍රිප්ටෝ වගේ වචන දාන්න යන්න එපා. එතෙන්ට ඔයාලට ඔයාගේ නම දාන්න පුළුවන්. ඉතින් ඒ ටික කියවරත් පස්සේ ඔයා ඕකේ නම් ඔයාලට පුළුවන් මෙන්න මේ පල්ලෙහෙන් තියෙන buy කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ පේමන්ට් එක කරන්න. ඊට පස්සේ P2P ඒජන්ට් ගේ බෑන්ඩ් ඩීටේල්ස් ටික මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයා මෙන්න මේ බෑන්ඩ් ඩීටේල්ස් ටිකට ඔයාගේ අර USDT 5ට අවශ්‍ය සල්ලි ප්‍රමාණය ට්‍රාන්ස්ෆර් කරන්න. ඉතින් මෙතනදී ඔයා ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ ප්‍රයිස් එක සහ මේ P2P ඒජන්ට් ගේ බෑන්ඩ් ඩීටේල්ස් ඔක්කොම කොපි කරලා ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඔන්ලයින් බැංකින් එක හරහා පේමන්ට් එක කරාට පස්සේ ඊළඟට කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහෙන් තියෙන payment complete කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ pop-up interface එකක් open වෙනවා. ඔයාලා මෙතනදී මේ විදිහේ ටික් දෙකක් enable කරගන්නේ. ඔයාලා මේ ටික් දෙක enable කරගෙන ඉන්න. ඊට පස්සේ confirm දෙන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ උඩ තියෙන contact seller කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් දැන් ඔයා කරපු online transfer එකේ slip එක මෙතනින් මෙන්න මේ P2P agent යවලා ඉන්න. ඉතින් මම මෙතනදී කරපු online transfer එකේ slip එකේ screenshot එකක් මෙන්න මේ P2P agent send කරා. ඉතින් ඊට පස්සේ පොඩි වෙලාවකින් ඔයා මේ P2P agent send කරපු ඒ slip එක check කරලා බලලා මේ විදිහට ඔයාගේ crypto account එකට අදාළ USDT ප්‍රමාණය transfer කරනවා. ඒ වගේම තව එක දෙයක් මට කියන්න බැරි වුණා. ඒ තමයි ඔයාලා මෙතනදී එක P2P agent කෙනෙක්ව තෝරගන්න ඕනේ ඔයාලගේ වැඩේට. ඉතින් ඊට පස්සේ ඔයාලට මිලදී ගන්න අවශ්‍ය crypto ප්‍රමාණය select කරලා order එක confirm කරාට පස්සේ විනාඩි 15ක් ඇතුළත ඔයාලගේ online transfer කරලා ඒකේ slip එක මෙන්න මේ P2P agent යවන්න ඕනේ. ඉතින් ඒ වැඩේ කරන්න විනාඩි 15ක් හොඳටම ඇති. මොකද විනාඩි 15ක් කියන්නේ නෑ සාමාන්‍ය විනාඩි කිහිපයක් ඇතුළත ඒ වැඩේ කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා මෙතනින් back වෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා අහපව් ඔයාලගේ physical Bybit Visa card එකේ payment process එකට යන්න. එතනට ගිහිල්ලා ඔයාලා අහපව් payment එක කරන්න හදුවට පස්සේ එතනදිත් ඔයාලගේ crypto wallet එකේ dollars නැහැ කිව්වොත් ඔයාලා අහපව් මෙතෙන්ට back වෙන්න. back වෙලා මෙතන තියෙන මෙන්න මේ transfer කියන බටන් එක click කරන්න. ඊට පස්සේ මෙතනදී මෙන්න මේ උඩම තියෙන from කියන එකට ඔයාලගේ funding account එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ to කියන option එකට ඔයාගේ trading account එක select කරගන්න. ඊට පස්සේ පල්ලෙහෙන් coin එක විදියට USDT කියලා බලා ගන්න පුළුවන් වෙනවා. එතන එහෙම තිබෙන්නේ නැත්නම් USDT කියලා select කරගන්න. ඊට පස්සේ පල්ලෙහෙන් මේ විදියට amount එක බලා ගන්න හම්බ වෙනවා. මෙතන තියෙනවා max කියලා බටන් එක. මෙන්න මේ max කියන බටන් එක click කරන්න. ඊට පස්සේ ඔයාලා P2P agent එකෙන් buy කරපු dollars පහ මේ විදියට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයා ඊට පස්සේ මෙතන confirm දෙන්න.
ඊට පස්සේ ඒ ට්‍රාන්ස්ෆර් එක සක්සස් වෙනවා. දැන් ඔයා අහපුව අතන පේමන්ට් ප්‍රොසෙස් එකට ගිහිල්ලා පේමන්ට් එක කරන්න. ඉතින් ඔයා දැන් මම මේ කියපු දේ කරන්න ඕනි. ඔයා P2P exchange ගේ USDT ටික buy කරාට පස්සේ ඔයාගේ Visa card එකේ payment එක කරන්න ගියාට පස්සේ ඔයාගේ crypto account එකේ USDT නැහැ කිව්වොත් විතරයි. ඉතින් ඊට පස්සේ ඔයා මෙතනදී USDT select කරලා මෙතන තියෙන pay button එක click කරලා payment එක කරන්න. ඊට පස්සේ ඔයා Bybit account එකේ credit card දීපු email එකට හෝ එහෙම නැත්නම් phone number එකට verification code එකක් එනවා. අන්න ඒ code එක මෙතෙන්ට දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ Bybit physical Visa card එකේ application process එක සම්පූර්ණයෙන්ම සාර්ථකයි. ඉතින් ඊට පස්සේ අහපුවා ඔයාගේ Bybit card dashboard එකට back වුණාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් දවස් 30ක් ඇතුළත ඔයාගේ Bybit card එක හදලා ඔයාටම එවනවා කියලා. ඉතින් ඊට පස්සේ ඔයාගේ Bybit card එක ඔයාගේ අතට හම්බුනාට පස්සේ ඔයා කරන්න ඕනේ card එකේ පිටිපස්සේ තියෙන CVV code එක මෙතන type කරලා card එක activate කරගන්න එක. ඊට පස්සේ ඔයාට normal Visa card එකක් විදිහට Bybit card එක use කරන්න පුළුවන්. ඉතින් මේ Bybit Visa card එකත් ලංකාවේ බැංක් එකකින් ඔයාට දෙන සාමාන්‍ය Visa card එකක් වගේම තමයි. වෙනසකට තියෙන්නේ ලංකාවේ බැංක් එකකින් ඔයාට හම්බුන Visa card එකේ තියෙන ශ්‍රී ලංකා රුපියල්. හැබැයි මේ Bybit Visa card එකේ තියෙන්නේ USDT එහෙම නැත්නම් cryptocurrency. ඉතින් ඔයා card payment කරන ඕනම තැනකදී මෙන්න මේ Bybit Visa card එක බය නැතුව use කරන්න පුළුවන්. ඉතින් real life එකේදී cryptocurrency use කරනවා කියන හොඳම උදාහරණයක් තමයි මෙන්න මේ Bybit Visa card එක. ඉතින් මේ Bybit Visa card එක හරහා ඕනම ATM එකකින් ඔයාගේ cryptocurrency ඔයාගේ අතටම ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ Binance account එකේ තියෙන cryptocurrency ටික ඔයාගේ Bybit card එකට transfer කරගන්න ඔයා දන්නේ නැත්නම් මගේ Bybit video series එකේ දෙවෙනි වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ මම කතා කරනවා ඔයාගේ Binance account එකේ තියෙන cryptocurrency ටික ඔයාගේ Bybit card එකට transfer කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ Visa card එකෙන් ATM withdrawal එකක් ගත්තී transaction free එක විදිහට 100%ක් කැපෙනවා. ඉතින් ඔයා මේ Bybit card එක use කරන්න ඔයාට පොඩි cash back bonus වගේ දේවලුත් ලැබෙනවා. ඒ වගේම මේ Bybit Visa card එක Apple Pay, Google Wallet වලට support කරනවා. ඉතින් මම හිතනවා අදරන් මේ වීඩියෝ එක වලට ගොඩක් ලොකු ප්‍රයෝජනයක් තියෙන්නේ නැති කියලා. ඉතින් ඔයාගේ Bybit Visa card experience එක පල්ලෙහින් comment කරන්න. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒ වගේම අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න නැතුව. ඉතින් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට ජය වේවා.